ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඉතින් අද වෙසක් දවස මං අද බ්ලොග් එකක් කරන්න හිතුවා. මොකද මං අද මොනවද කරන්නේ? කොහෙද යන්නේ? ඒ ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම දැන් ලෑස්තිලා ඉන්නේ එළියට යන්න. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. අපි යනකොට හම්බෙමු. බයි. හායි. මේක තමයි මගේ අද අවුට්ෆිට් එක. ඔන්න ළමයි දැන් අපි යන්න තමයි හදන්නේ. කොහොම හරි අපි චුට්ට දුරක් යනකොටම අපිට බද්දන්සලක් හම්බුණා. ඒත් අපි දැන් කොහොම හරි ආවෙත් 12යි ගානට වගේනේ. අවුව මාරම සැරයි. දිගම දිග පොලිමකුත් තියනවා. ඉතින් අපි ඒක නම් හිටියේ නැහැ. ඊට පස්සේ හොඳ වැඩේ කියන්නේ හාපැත තෙල් දන්සලකුත් තිබ්බා සෙඩ් එකේ. ඒ කියන්නේ ගොඩක් මේ වාහන දැන් ඔය එක තැන්වල ඇවිදින්නන් එහෙම තෙල් ගහනවා හිතන්න මාරම පෝලිං සෙඩ් වලත්. හායි මේ ඉන්නේ මම. ඊට පස්සේ ළමයි අපිට මේ කඩල දන්සලක් හම්බුණා. ඒකේ නම් හැබැයි මේ ළඟටම ගෙනත් දෙනවා. මේ ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පොලිමකුත් නැහැ. ඒකත් පුදුමාතර රහයි. ඊටස්සේ අපිට මේ දිගම දිග පොලිමක් තියෙන දන්සලක් හම්බුණා. හැබැයි අපි ඒක මොනවද දෙන්නේ කියලා ඉස්සලාම දැනගන්න බැරි වුණා. ඊට පස්සේ මේ කට්ටිය කකා අය තමයි දැක්කේ අයිස්ක්‍රීම් කියලා. ඒකෙත් පොලිම තිබ්බා. මේ ඊට පස්සේ අපිට මේ සව් දන්සලක් හම්බුණා. ඒක නම් අපි කොච්චර පොලිම වුණත් නවත්තලා මේ හිටියා. මොකද මම නම් මාරම ආසයි සව් බොන්න. මේ ස්පෙෂලි මේ සව් දන්සල් වලින් බොන්න. ඒක පුදුම තරම් රහයි ළමයි. මේ අනේ මන්ද කොහොම මේ හදනවාද කියලා. ඒක හැබැයි කැෂූස් ග්‍රේප්ස් එහෙම ඒවත් දාලා තිබ්බා. ඒක නම් පුදුම රහයි. මම දෙකක් කිව්වා. මේ ඔයාලටත් එහෙම දන්නේ නැහැ. මේ සව් විතරක් නෙමෙයි කොහොම හරි දන්සල් වලින් දෙන කෑම වල අමුතුම රහක් තියෙන්නේ. අර ගෙදර හදලා කනවට වඩා කඩවල වලින් කනවට වඩා අර දන්සල් වලින් දෙන කෑම වල අමුතුම රසක් තියෙනවා. මේ මොනම් මාරම ආසයි මේ දන්සල් වලින් කෑම කන්න. ඔයාලත් එහෙම දන්නේ නැහැ. එහෙනම් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න යටින්. ඊට පස්සේ ළමයි අපිට හම්බුණා මඤ්ඤොක්ක දන්සලක්. මේ කොහොම හරි අපිට මේ මාරම දන්සල් ගොඩක් හම්බුණා. ගෙදර චුට්ටක් දුර පහු කරන් යනකොටම දිගටම මේ දන්සල් තිබ්බා. මේ මොකද්ද සාමාන්‍යයෙන් ගෙදර එහෙම ඔය මඤ්ඤොක්ක තම්බලා මේ එහෙම තිබ්බට එහෙම ලොකුවට කන්නෙත් නැහැ. ලොකු ආසාවක් නැහැ. මම නම් එහෙමයි. ඔයාලත් කොහොමද දන්නේ නැහැ. මේ ඒත් මේ දන්සල් වලින් මේ කනකොට මාරම ෆීලින් එකක් තියෙන්නේ. නිකම්ම ඉතින් කනවා මේ ඒවා නිකම් අමුතු රහකුත් තියෙනවා. මේ ගෙදර රස නැහැ කියලා නෙමෙයි. ඒවත් රහයි ඒ වගේ නෙමෙයි. මේ අර දන්සල් වල තියෙන කෑම අනේ මන් දන්නේ නැහැ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මොන මාරම ආසයි මේ මේකෙත් කොහොම හරි ළමයි එහෙම ලොකු පොලිමක් තිබ්බේ නැහැ. ඉක්මනට ගියා. මේ ඒක හින්දා එච්චර ගාණක් ගියේ නැහැ. මේ ඊට පස්සේ අපි මඤ්ඤොක්කත් අරගෙන ගිහින් කොහොමද අපි ඔක්කොම මේ අර කායක ඇතුළට ගිහින් තමයි කෑවේ. මොකද මේ අර අවුවයි ඔය එහෙම අර අයි පාරයි ඉඳන් කන්න බෑ. ඒක නිසා අපි ඔක්කොම වගේ දේවල් කායක ඇතුළට ගිහින් තමයි කෑවේ. එහෙනම් අපි දැන් කාලා බලමු කොහොමද ඒකේ රස කියලා. ඒකේ ලුණු මිරිස් එක නම් මාරම රහයි ළමයි. මම ඒක තමයි ගොඩක්ම ආසා වුණේ. මේ මං කොහොමද ඉවර වෙනකම් කෑවා ඒ ඔක්කොම. ගෙදරත් නම් සාමාන්‍යයෙන් කන්නේ නැහැ. ඉතින් මම මේක නම් මාරම මේ ආසාවෙන් කෑවේ. මේ අපි කොහොමද සබ් බලන්න ගියේ මම මේ අක්කි මාමගේ චූටි බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඇත්තට චූටි ඒ උනාට සයිස් එකෙන් ලොකුයි. නැන්දි මාමි ඊට පස්සේ කොහොම හරි ඒ දෙන්නත් ඉවර වෙනකම්ම කෑවා. ඒගොල්ලෝ ගෙදරදී නම් ඕවා කන්නේ නැහැනේ සාමාන්‍යයෙන් සැරයි. කොහොම හරි යාලත් ආසාවෙන්ම කෑවා.
ඊට පස්සේ ළමයි අපිට ආයිමත් දන්සලක් හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඒකට නම් අපි ගියා. මොකද ඒක එච්චර සෙනගකුත් හිටියේ නෑ. දැන් අපිට අර මේ මඤ්ඤොක්කයි ලුණු මිසෙක් කාලා සැරත් එක්ක මේක මේ හොඳටම ගැලපුණා අපිට. ඊළඟට මේ හම්බුණ අයිස්ක්‍රීම් දන්සලා නිසා අපිට කොහොම හරි හම්බුණ හැම දන්සලම වගේ ළමයි එහෙම ලොකු පොලිමක් තිබ්බේ නෑ. අර පළවෙනිට හම්බුණ බත් දන්සල් ඒක තමයි තිබ්බේ. මේ ඊට පස්සේ එහෙම ලොකු පොලිමකුත් නැහැ. ඉක්මනටම ගන්නත් පුළුවන් වුණා. අපේ චූටි බබාලා දෙන්න නම් අයිස්ක්‍රීම් දෙකක්ද කොහෙද ගත්තා. ඊට පස්සේ කොහමද අපිට කාලා තිපහයි අනම්මනම් කාලා ඊට පස්සේ අපි කාගිල්ස් එකට ගියා මේ නවත්තලා මේ බීම එකකුයි වතුර එකකුයි ගන්න. මොකද දැන් එකව කාලා මේ දැන් ඉස්සරහටත් කන්න හම්බ වෙනවා. එතකොට මේ ඇත්තට බොණ්ඩ දෙයක් නැහැ. මේ කනවා විතරනේ. ඊට පස්සේ අපි ගිහිල්ලා කොහොම හරි බීම එකක් අරගෙන ආවා. මේ ඒ ගන්න ගියපු වෙලෙත් මේ චූටි බබා කොහොම හරි චොක්ලට් අරගෙන මේ ස්ටික් මේ ඔයාලත් ළමයි මේකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මම නම් මේකට මාර මාසයි මේ චොක්ලට් ස්ටික් වලට. මම කොහොම හරි පාඩම් කරනකොට එහෙම මේවා කනවා ගොඩක්. මේක නම් පුදුම තරම් ආසයි. ඔය මගේ හපැත්ති ඉඳන් හැම වෙලේම මේවා කරන්නේ. ඒ තමයි අපේ ලොකු බබා. මේ එයා මාර ආසයි ඔය ව්ලොග් කරන ඒවට හිම. ඉතින් එයාත් මේ හැම වෙලේම මොකක් හරි කරනවා නම් එනවා. ඊළඟට අපිට ආයිමත් දන්සලක් හම්බුණා ළමයි උළුදු වඩේ. ඒක නම් මේ මම කොහොම හරි මෙච්චර කාලෙ එහෙම උළුදු වඩේ දන්සලක් නම් හම්බුණාමයි. මීට කලින් කාලා තිබ්බෙම නැහැ. ඒකේ ඒ තරම්ම මේ දිග පොලිමකුත් තිබ්බා. මොකද මේ වගේ දන්සල් සාමාන්‍යයෙන් අර හම්බෙන්නේ නැහැනේ. එතකොට අර දැක්කහම ඉතින් නවත්තනවා කොච්චර සෙනක වුණත්. ඒ වෙලේ අවුවත් චුට්ටක් අඩු වෙලා තිබ්බේ. ඒක හින්දා ෂේප් එකේ හිටියා. මේ පොලිමත් ඉක්මනටම ගියා. ඊට පස්සේ ඒකත් අරගෙන අපි මේ කායක ඇතුළට ගියා කන්න. මේ ඉන්න ළමයි අපේ අක්කී. එයාලා ලැජ්ජා යන්නේ මගේ vlog වලට එන්න. ඊට පස්සේ යනකොට ඒක අරගෙන අපි දැක්ක මේ ඇත්තු දෙන්නේ මේ අලි දෙන්නේ ඇත්තු දෙන්නේ දන්නේ මේ පෙරහැරකට එක්කන් යනවා මං හිතන්නේ. මම ඒක චුට්ටක් වීඩියෝ කරගත්තා. මේ උළුදු වඩේකේ මේ මොනවද ලුණු මිරිස් එක නම් මාරම රහයි ළමයි. එකට අර කූනිස්සෝ හැමත් දාලා මාරම මේ හොඳට හදලා තියෙනවා මේ දන්සල කරන අය. ඇත්තටම මේ ඒගොල්ලෝ අර දන්සල කියලා අර මේ අර හැම තැනම එහෙමයි. අර නිකන් එහෙම දීලා නැහැ. මේ හරිම හොඳට මේ මිනිස්සුන්ට දෙනවා ඒක. හැම තැනම එහෙමයි. ඊට පස්සේ අපිට ආයි හම්බුණා රොටි දන්සලක්. ඒ රොටි දන්සලේ තිබ්බේ රොටි එක මේ මොනවාද අලුකුල මාළු කියලා. මේ ඉන්නේ ළමයි අපේ චූටි බබා. යාන හරිම ෂෝක්. මම යාගේ vlog එකක් එන්නම් දවසක. මේ ඊට පස්සේ රොටි දන්සලේ කොහොම හරි ඒ ළඟට යනකොට රොටි පුච්චලා ඉවරයි. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා තමයි ගන්න උනේ. මේ ඉන්නේ අපේ අක්කා ළමයි. එයාව කියෝ ඉන්නේ රොටි කන්න හිටපු වෙලාවක් අක්කා. ඊට පස්සේ ළමයි ආයිමත් පොඩ්ඩ දුරක් යනකොට අපිට සීනි සම්බල් එක්ක පාන් දන්සලක් හම්බුණා. මන් දන්නේ අපිට යන්න පටන් ගත්ත වෙලේ ඉඳන්ම පුදුම දන්සල් ගොඩක් තමයි හම්බුනේ. ඊට පස්සේ අපි ඒකත් ගත්තා. හැබැයි අපිට හම්බුන හැම එකක්ම එක විදිහේ ඒවා. එකම දන්සල් හම්බුනේත් නැහැ. ඊට පස්සේ ළමයි අපි කෙලින්ම ගෙදර තමයි ආවේ. ආයේ කොහෙවත් ගියේ නැහැ. චුට්ටක් රැත් වුණා. ඇවිල්ලා ගෙදර ලයිට්ස් එහෙම දැම්මා. අපි මේ පාර ළමයි පෙසකුඩු එල්ලුවේ නැහැ මුකුත්. මොකද වැස්සත් එක්ක තෙමෙනවා. මේ එහෙම නිසා අපි ලයිට්ස් විතරයි දැම්මේ. මම අහසත් චුට්ටක් වීඩියෝ කරා. මොකද මාරම ලස්සනයි හඳ පායලා තියෙනවා. එහෙනම් මම්මගේ වෙසක් vlog day 1 වීඩියෝ එක මෙතනින් නවත්තනවා. day 2 වීඩියෝ එකෙන් හම්බෙනකන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. bye bye.